පොඩි අද අලුත් කතාවක් පෙන්වන්න හදන්නේ. මේ අද පොඩි වරුසාවක් යනවා. දවල් වෙලාවට. ඒ වරුසාව වෙලාවට මොනවද කරන්නේ කියලා මේගොල්ලෝ මඩ නාන්නේ කොහොමද? ඇඟ කසා ගන්නේ කොහොමද? මොකද්ද මේගොල්ලෝගේ ෆීලින් එක කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. චුට්ටක් බලන් ඉන්න. මම කතා කරන්නේ නැහැ මේකේ සමහර තැන්වල. හරි. මම ජයවා හැමෝටම මතක් කරනවා. මතක ඇතුව subscribe කරන්න. කට්ටිය නිකන් හොරාට බලලා යනවා. මේ ඉන්නේ ගංගා. ගංගා ගැන ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. මෙයා කෑම කන්න යන එක. මාර ලස්සන වීඩියෝ එකක් තියෙනවා. හොඳ ෂොට් එකක්. නේ. බලන්න වීඩියෝ. මේක විශේෂයෙන්ම කියන්න ඕන මේ ඉන්නේ අනුත්තරා. මෙයා උපතින්ම බඩවැල් වල ආබාධයක් සහිත වෙන්නේ. මෙයා ගන්න ආහාර ජීර්ණ වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මෙයා මෙහෙම කෙට්ටු. නැතුව අපි කන්න දෙන අඩුවක්වත් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ උපතින්ම තියෙන ඉඩක්. හැබැයි අපි අවශ්‍ය ප්‍රතිපාර කරලා හැමදාම මෙයා ආදරෙන් බලා ගන්නවා. මගෙන් ගොඩක් දිනක් අහලා තිබ්බා ඉසිර කොහෙද එයා සැරද මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඉන්නේ ඉසිර දැන් නම් චුට්ටක් ඈතින් ඉන්නේ. වැවේ එහා පැත්තේ ඉන්නේ. ඒ පේනෝනේ දල දෙක. මේ කරන්නේ හොඬ වැලෙන් ඇඟට දාගත්තට පස්සේ
ඇඟේ ගෑවෙන්නේ නැති තැන් තියෙනවනේ පස් මඩ. ඒ තැන්වල මඩ තවර ගන්න එක තමයි මේ කරන්නේ. ඔව්. ජීවකනේ. කඩා වැටෙන්නේ නැත්තන්නේ. අලියගනේ. ඔව්. මේ ඉන්නේ තිලක. එයා හරි කුල ඇටි. අපි දැක්ක ගමන් නැග කසින එක නතර කරා. මම මේ හැංගිලා ඉඳලා වීඩියෝ එකක් ගන්න. තිලක ටිකක් අපි කට්ටිය ඉන්න තැන වැඩි දඟලන්න කැමති නෑ. මම මේ ගහක් පල්ලට වෙලා හැංගිලා ඉඳලා තමයි තිලකගේ වීඩියෝ එක ගන්න. කාන්ති බලන් ඉන්න පිටිපස්සෙట్లా මොකද්ද කරන්නේ?
දැන් මේ හොඳට වැහැලා පොළොව පෙඟිලා තියෙන නිසා මඩ මැටි එහෙම හොඳට ඇඟේ ගා ගන්න පුළුවන්. ඊට පස්සේ අද රැයට මැස්සෝ මදුරුවෝ එහෙම විදිනකොට විදින්න බෑ මේගොල්ලෝගේ. අනිත් එක මේ පස්වල මඩවල තියෙන සමහර khනිජ වර්ග වලින් මේගොල්ලෝගේ හැමටත් අවශ්‍ය පෝෂණය ලැබෙනවලු. අර දෙන්න හරිය ගිනි වලිය. අන්න තිලක ආයි ගලේ අතොල ගන්න හදන එක. මම ඉන්නව දැක්කා. ඕන්න දිනෝ දෙන. අද උපන් දිනේ. මෙයා 2009 මැයි 18 තමයි ඉපදිලා තියෙන්නේ. දැන් අවුරුදු 17ක් විතර. මේ තිලකගෙන් චුට්ට එහා පැත්තේ ඉන්නවා දිනෝදයි රම්යයි. අපි ගිහින් බලමු ඒ දෙන්න මොකද කරන්නේ කියලා. කැමරාව අනිත් පැත්තට හරවන්න. මෙන්න මේ ගලගාවට කවර් වුණා නම් ඔය ටික බලන්න පුළුවන් තිලකට වරන්ට පිටක් ගාලා යන්න. මම හිතන්නේ තිලක දැක්කා ෂේප් එකේ මාරු වෙනවා. පේනවනේ ඇඟේ හැටි. අර අතන ගල් කෙමක් තියෙන්නේ. ගල් වලක්. වර්ෂාවට අලුත් වතුරනේ පිරෙන්නේ දෙන්නත් එක්ක ඒව බොනවා. මේ වැවක් තියෙනවා මෙච්චර ලොකුවට දෙන්න. කෑමත් අරගෙනම තිලක් ගියා ගහප්පල්ලට. දිනෝදා දාන්නේ අන්න ගලෙන් ගලට කියලා කකුල හොඬේ එහෙම කහ ගන්න. හරිය දෙකේ දාලා කහනවා. මේ වල්ගේ කහ ගන්න විදියට. තාපොඩකින් ගලවඩ වාඩි වෙනවා.
හොඳ ගෑන් ළමයෙක් වුණාට පස්සේ හොඳට වාඩි වෙන තැන පිහ දාලා එහෙම තමයි වාඩි වෙන්නේ. දැක්කනේ වර්ගෙන් ලස්සනට පිහ දානවා. ඔන්න ඔක නිසා තමයි මම නිතරම කියන්නේ නිදහසේ ජීවත් වෙන අලි ස්වාභාවික පරිසරයේ ජීවත් වෙන අලි මොනවද කරන්නේ කොහොමද ඉන්නේ වැස්ස වෙලාවට මොනවද කරන්නේ අවුව වෙලාවට මොනවද කරන්නේ උදේට මොනවද කරන්නේ ඔක්කොම බලන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම තැන තමයි රිදියගම සෆාරි පාක්. මේක තියෙන්නේ හම්බන්තොට හයිවේ එකේ යනවනම් සූර්යාවෙන් එක්සිට් වුණාට පස්සේ විනාඩි 15ක් විතර වෙලාවකින් එන්න පුළුවන්. මදුනාගල උණුදිය උල්පත් ළඟමයි තියෙන්නේ. හැමෝටම කියනවා අයිමත් එන්න රිදියගම සෆාරි පාක්. දැන් කට්ටියගේ කහන කාලේ ඉවරයි. මොනවා හරි හොයාගන්නත් ඕනනේ. දැන් ටික ටික කැලේට යනවා. ඉතින් මේ ගමම මම කියන්නම්. මගේ වීඩියෝ ගොඩක් කට්ටිය බලනවා ඇති. මේව රස විඳිනවා ඇති. මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා ඇති. සමහර අය මැසේජ් කරලා කියලා තියෙනවා ඒගොල්ලෝගේ ස්ට්‍රෙස් එක පවා නැති වෙනවා කියලා මේ වීඩියෝ බලද්දි. හැමෝටම මතක් කරනවා subscribe කරන් යන්න. එතකොට මටත් වීඩියෝ දාන්න ආස හිතේවි. එහෙනම් ආයෙ දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මම මෙතනින් නතර වෙනවා. හැමෝටම ජය වේවා. මේ වීඩියෝ එකේ කිසිම තැනක කිසිම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්නේ. ඔරිජිනල්ම සවුන්ඩ් එක තමයි දාන්නේ.